තොර ලාභ ප්‍රකාශයෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ළමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන එක. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන්නේ ඔය ලාභ ගිණුමත් එක්කම එන අනිත් ගිණුම. මොකද ඔය දෙකම එක ගාන. අද අපි කොටස් වලට කතා කරනවා. එතකොට අපි දැන් ලාභ ප්‍රකාශයේ පළවෙනි එක හදලා ඉවරයි. දැන් තියෙන ඒක හදලා අපි ඊට පස්සේ හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන එක කතා කරන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා කියන්නේ ළමයි යම්කිසි ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට යම් නිශ්චිත දිනකට දැන් ඔයාලට මතකනේ අපි මේ වෙනකොට ගිණුම් වර්ග සෑහෙන්න හදලා තියෙනවා. මුදල් පොත්, සුළු මුදල් පොත්, බැංකු ගිණුම්, වට්ටම් සහිත ගැනුම් ජර්නල්, විකුණුම් ජර්නල්, පොදු ජර්නල්, ශේෂ පිරික්සුම්, ඊට වැරදි කිරීම, ලාභ ගිණුම් අපි හැදුවා ඊයේ පෙරේද. එතකොට ළමයි ඔය හැම ගිණුමක්ම අපි හදන්නේ ළමයි එක්ක මාසෙකට, එක්ක අවුරුද්දකට. හැබැයි ළමයි ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට හදන එකම ගිණුම තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා කියන්නේ යම් කිසි ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට ඒ ව්‍යාපාරයේ තියෙන වත්කම්, වගකීම්, හිමිකම් යන ගිණුම් වල ශේෂයන්, ඒ ගිණුම් වල ඒ අගයන් ටික, ශේෂයන් ටික යොදාගෙන පිළියෙල කරන ලේඛනයට අපි කියනවා මොකක් කියලාද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා. මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියන්නේ? යම් කිසි ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට ව්‍යාපාරය සතුව තියෙන වර්කම්, වගකීම්, හිමිකම් ගිණුම් වල ශේෂයන් යොදාගෙන පිළියෙල කරන ලේඛනය. අපි මේකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිව්වට ළමයි ඉස්සෙල්ලා ඔකට අපි කිව්වේ සිලබස් එක වෙනස් වෙන්න කලින් ශේෂ පත්‍රය කියලා කිව්වා. දැන් ඔයාලට ඒකම තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා කියන්නේ? යම් කිසි ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ තියෙන වත්කම්, වගකීම්, හිමිකම් යන ගිණුම් වල ශේෂයන් යොදාගෙන පිළියෙල කරන ලේඛනයට අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා. හරි. තේරුණා නේද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියන්නේ? ඔන්න එතකොට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන්නේ මොකක්ද කියලා කතා කෙරුවා. දැන් අපිට තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආකෘතිය බලලා ගාන හදන්න පටන් ගන්න. දැන් ළමයි මම මේ එහා පැත්තේ තිබ්බ 18 වෙනි පිටුවේ උදාහරණ 7 තියෙන්නේ. අන්න ඒ ගානට අදාළ ආකෘතිය ගහනවා. මම ආකෘතිය ගැහුවට පස්සේ ඔයාලා ආකෘතිය ගහගන්න. එතකම් බලාගෙන ඉන්න මම ආකෘතිය ගහනවා. හරි. මේකේ නම ළමයි ඇවිල්ලා ආකාශ ව්‍යාපාරයේ. හරි. ඔන්න දාගන්නවා අපි උඩින්. හරි මේ හරිය මම ලියන්නම් ඔයාලා ලියන්න. හරි ලියන්න එපා ඉන්න මම ලියන්න. ඈ ආකාශ ව්‍යාපාරයේ 2020 12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ලියලා හරිද මෙන්න මෙහෙම තීරු දෙකක් එන විදිහට ආකෘතියක් ගහගන්න පොලේ. ඔන්න දැන් ළමයි මේකේ මාතෘකා ටික ලියා ගන්න යන්නේ මම වෙලාව දෙන්නම් එතකම් බලාගෙන ඉන්න. උඩින්ම එනවා ළමයි ජංගම නොවන වගකීම් වත්කම්. ජංගම නොවන වත්කම් කියන එක උඩින්ම එනවා. වත්කම්. ඒකට සාමාන්‍ය රූල් 6ක් විතර ඉඳ තියෙනවා. ඊට පස්සේ එනවා ජංගම වත්කම්. ඒකට ළමයි රූල් 6ක් විතර අපි ඉඳ තියන්න ඕන. ඊට පස්සේ එනවා ළමයි හිමිකම් හා වගකීම් කියලා මාතෘකාව. මෙන්න මේක යටතේ එනවා ළමයි ආරම්භක ප්‍රාර්ථනය. ඒ ටික අපි දැම්මම ලියා ගන්න ඕන. ආරම්භක කෑල්ල නම් දැම්මත් කමන්නේ නොදැම්මත් කමන්නේ අපි ප්‍රාර්ථනය කියලා ලියනවා. එයා එකතු කළා සුද්ධ ලාභය කියලා ලියනවා ඒකයි ලාභය. ඒ රූලක් ඉඳ තියලා ළමයි අඩු කළා ගැනිලි කියලා ලියනවා. ගැනිලි කියලා ලියනවා. ඊට පස්සේ එනවා ජංගම නොවන වගකීම් කියලා මාතෘකාව.
ඒකට රූල් දෙකක් ඊට තිබ්බා. ජංගම වගකීම් කියලා ලියන්න. ඒකට ඊටු ටික ළමයි ඉඳ තියන්න ඕන. උඩින් එනවා ජංගම නොවන වත්කම්. ඒකට රූල් 6යි. ඊළඟට ජංගම වත්කම් රූල් 6යි. හිමිකම් හා වගකීම් කියලා ලියලා ප්‍රාර්ථන එකතු කළා සුද්ධලාභය රූලක් ඉඳ තිබ්බා. අඩු කළා ගැනෙලි කියලා ලිව්වා. ඊළඟට ජංගම නොවන වගකීම් කියලා ලිව්වා. රූල් දෙකක් ඉඳ තියලා ජංගම වගකීම් කියලා ලියනවා ළමයි. හරි ළමයි. ඔන්න එහෙනම් අපි දැන් ගාන හදන්න පටන් ගන්න යන්නේ. හොඳට බලාගෙන ඉන්න මාත් එක්ක ගනුදෙනු ටික ගණන් ටික දාගෙන යමු. හරි. පුළුවන් නම් ඔය මයික් ඔන් කරන්න පුළුවන් වගේ පරිසරයක ඉන්න ළමයි ඉන්නවා නම් මයික් දෙකක් තුනක් ඔන් කරගන්න. මොකද එයාලට එක්ක ගාන හදාගෙන යන්න. නිකන් ඔය සද්ද බද්ද ඇහෙනවා නම් නිකන් එන සීන් එකේ ඉන්නවා නම් නිකන් වටේ පිටේ ගෙවල් වල කට්ටිය එහෙනම් ඔන් කරන්න එපා. හරිද? පුළුවන් ළමයෙක් ඉන්නවා නම් ඔන් කරන්න බලන්න. ළමයි කරේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනේ. හරි ළමයි. ඉඩම් මොකේද දෙන්නේ මයික් ඔන් කරලා තියෙන කට්ටිය කියන්නේ ඉඩම්. ජංගම නොවන වත්කම්. අන්න හරි. මෙතන ළමයි අහගන්නකො. ඔයාලට ඉස්කෝලේ කියලා ඇති. හරිද? ජංගම නොවන වත්කම් වල අර ද්‍රවශීලතා වත්කම් ජංගම නොවන වත්කම් ජංගම වත්කම් වල ළමයි තියෙනවා ද්‍රවශීලතා අනුපාතයක් කියලා එකක්. එතකොට අපි යන්නේ ද්‍රවශීලතා අනුපාතය කියන එක අනුව තමයි ජංගම නොවන වත්කම් පෙළ ගස්වන්නේ. හරිද? එතකොට ඔයාලා මේ ජංගම නොවන වත්කම් වල ඉඩම් කියන එක ගානේ තිබ්බොත් හොඳට මතක තියාගන්න ඉඩම් කියන එක උඩින්ම එන්න ඕන. හරිද? දැන් මේකේ මුලින්ම තියෙන හින්දා කොහොමත් උඩින්ම තමයි වැටෙන්නේ. හැබැයි සමහර ගණන් වල ළමයි තියෙනවා ඉඩම් කියන එක ගානේ මැද හරිය එන වෙලාවල් තියෙනවා. එතකොට ළමයි ඉඩම් කියන එක ඔයාලා අනිවාර්යයෙන්ම ජංගම නොවන වත්කම් වල උඩින්ම දාන්න. ඊට ගොඩ නැගිලි ඔහම ඒ අනිත් ඒවා ලොකුවට ඔයාලා බලන්න එපා. ඉඩම් කියන එක ඔයාලා උඩින් දාන්න තිබ්බොත් විතරයි. දැන් මේක නම් ගැටලුවක් වෙන්නේ නැහැ ළමයි. ඉඩම් කියන එක මුලින්ම තියෙන හින්දා කොහොමත් උඩින්ම තමයි වැටෙන්නේ. හරි ඉඩම් කියලා ලිව්වා. උඩින්ම අපි රුපියල් ලක්ෂෙ දැම්ම. දාගන්න. ඉඩම් කියලා ලිව්වා ලක්ෂෙ දැම්ම. දාගන්න ඉඩම් කියලා ලියලා. ඊළඟට ලී බඩු එන්නේ කොහෙද? ලී බඩු. ජංගම නොවන වත්කම්. ඒකත් ජංගම නොවන වත්කම් වලට ලම්. එහෙනම් ඉඩම් වලට යටින් ලී බඩු කියලා ලිව්වා. රුපියල් 50000 දාගන්න. ලී බඩු කියලා ලිව්වා 50000 දැම්ම. ඊට පස්සේ ළමයි යන්ත්‍ර කියන එක තියෙනවා. යන්ත්‍ර කියන එක එන්නේ කොහෙටද? ජංගම නොවන වත්කම් වලට. එහෙනම් ලියන්න ලී බඩු වලට යටින් යන්ත්‍ර කියලා ලියලා 15000 දාගන්න. යන්ත්‍ර කියලා ලිව්වා 15000 දැන්. ඊළඟට ළමයි උපකරණ. උපකරණ කියන්නේ මොකද්ද ළමයි අපේ? ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. එහෙනම් අපි යන්ත්‍ර වලට යටින් උපකරණ කියලා ලිව්වා ජංගම නොවන වත්කම් යටතේ. දැම්ම 10000. ඊට පස්සේ ළමයි ඔන්න හොඳට ඔලුවට දාගන්න මෙන්න මේක. මේ ස්ථාවර තැන්පත්. නැත්තම් ආයෝජන. දැන් ස්ථාවර තැන්පතු තිබ්බොත් ගානේ ආයෝජන කියන එක එන්නේ නැහැ. ආයෝජන කියන එක තිබ්බොත් ස්ථාවර තැන්පතු කියලා එකක් දෙන්නේ නැහැ ළමයි සාමාන්‍යයෙන්. හරිද? මේ ස්ථාවර තැන්පතු ආයෝජන කියන එක දාන්නේ ළමයි ජංගම නොවන වත්කම් වල යටින්. දැන් මෙතන අපි 4ක් ලියලා තියෙනවනේ. ඊට යටින් තව රූලක් තියෙනවා. රූල් 2ක් ඔයාලට තියෙනවනේ. රූලක් නැද ඉතුරු වුණාට ප්‍රශ්නයක් නෑ ළමයි. ඔයාලා යටින්ම ස්ථාවර තැන්පතු කියලා ලියලා ස්ථාවර තැන්පතු කියලා ලියලා දෙවනි තීරුවට කෙලින්ම දාගන්න 25000යි. දෙවනි තීරුවට තමයි දාන්නේ. ඔයාලට දැන් 9 වෙනි ගාන. ওই ගානට පස්සේ ගානේ තියෙන ආයෝජන කියන. ඒතකොට ඒකෙන්නේ මේ වගේම තමයි. ස්ථාවර තැන්පතු වෙනුවට ආයෝජන කියලා ලියලා දෙවනි තීරුවට දාන්න තියෙනවා. හරි. ඊළඟට තියෙනවා ළමයි ණය ගැතියෝ. ණය ගැතියෝ එන්නේ කොහෙටද ළමයි? ණය ගැති. ජංගම වත්කම් වලට. මෙන්න මෙතනත් ළමයි තියෙනවා අර ද්‍රවශීලතා අනුපාතය කියන එක මෙතෙන්ටත් අදාළ වෙනවා. ජංගම වත්කම් වලට. දැන් ජංගම නොවන වත්කම් වල නම් අපි කියවන්නේ ද්‍රවශීලතා අනුපාතය අනුව උඩින්ම ඉඩම් කියන එක දාන්න කියලා. මෙතන ළමයි ද්‍රවශීලතා අනුපාතය අනුව ජංගම වත්කම් වල උඩින්ම අවසාන තොගය කියන එක එන්න ඕන. යටින්ම මුදල් ශේෂය කියන එක එන්න ඕන.
උඩින් එන්න ඕන අවසාන තොගය කියලා ගානේ දීලා තියෙන ගාන යටින් එන්න ඕන ළමයි මුදල් ශේෂය කියන එක. දැන් මේ ගානේ නම් ළමයි අවසාන තොගයක් නැහැනේ. මේ ගානේ නෑ අවසාන තොගයක්. ඒකින්ද ගැටලුවක් වෙන්නේ නෑ ළමයි අපිට බැංකුව ණය ගැති ඒවා උඩින්ම දාන්න පුළුවන්. මුදල් ශේෂය යටින්ම දාන්න පුළුවන්. එහෙනම් අපි මේකේ ණය ගැටියෝ කියන එක උඩින්ම දානවා. 10 වෙනි. ඔව් 13000. ණය ගැටියෝ 13000. බැරි වෙලාවත් ගානේ අවසාන තොගේ දීලා තිබ්බොත් ළමයි ඒක අපි ජංගම වත්කම් වල උඩින්ම දාන්න ඕනේ. මතක තියාගන්න. ඊළඟට බැංකු මුදල් කියන්නේ ළමයි අපේ account එකේ තියෙන සල්ලි. බැංකු ශේෂය, බැංකු මුදල්, බැංකු ඔක්කොම එකක් වෙනවා. බැංකුවේ තියෙන සල්ලි, බැංකු ශේෂය අපේ මොකද්ද ළමයි? ජංගම වත්කමක්. එහෙනම් ණය ගැටියන්ට යටින් බැංකු මුදල් කියලා කියනවා අපි නියම නැත්නම් බැංකු ශේෂය කියලා ලියන්නත් පුළුවන්. ලියලා 17000 දාගන්න. ඊළඟට එනවා ළමයි මුදල් ශේෂය. මම කිව්වානේ ජංගම වත්කම් වල මුදල් ශේෂය එන්න ඕන යටින්ම කියලා ද්‍රවශීලතා අනුපාතය අනුව. එතකොට ළමයි අපි තව බලනවා ජංගම වත්කම් වලට එන මොනවා හරි තියනවාද කියලා. වෙන එන එකක් නැහැනේ ළමයි ජංගම වත්කම් වලට. එහෙනම් අපි මුදල් ශේෂය කියලා මේ බැංකු මුදල් වලට යටින් මුදල් ශේෂය කියලා ඒ රුපියල් 10000 දාගන්න. මුදල් ශේෂය කියලා යටින්ම දාගන්න. ඒ කියන්නේ ජංගම වත්කම් වල යටින්. ඒ තියෙන්නේ ණය ගැටියෝ බැංකු මුදල් ඊට පස්සේ වෙන මොකුත් වෙන්න දෙයක් නැහැ නේ එතෙන්ට. එහෙනම් අපි අර දෙකට යටින් බැංකු මුදල් ශේෂය කියලා 10000 දාගන්න. ඊළඟට ළමයි ප්‍රාග්ධන. ප්‍රාග්ධනය කියන එක ළමයි හිමිකම් හා වගකීම් කියන එක යටතේ මේ තියෙන්නේ ප්‍රාග්ධනය කියන ඒක යටතේ දාගන්න පළවෙනි තීරුවට 120000 ප්‍රාග්ධනය 120000. ඊට පස්සේ තියෙනවා ළමයි බැංකු ණය. බැංකු ණය කියන්නේ අපේ මොකක්ද? බැංකු ණය. මේ ජංගම නෝන වගකීම් යටතේ තමයි ළමයි බැංකු ණය කියන එකේ. බැංකු ණය රුපියල් 50000 පළවෙනි තීරුවට දාන්න. 50000. ඊළඟට ළමයි උගස් ණයත් ජංගම නොවන වගකීම් දාගන්න. උගස් ණය රුපියල් 30000යි. උගස් ණයත් 30000යි. ඊළඟට ළමයි ණය හිමිය කොහෙට දෙන්නේ? ණය හිමිය. ජංගම වගකීම් ජංගම වගකීම් වල. දාගන්න ණය හිමියෝ 7000යි ජංගම වගකීම් ණය හිමියෝ 7000යි. ඊළඟට ළමයි ගෙවිය යුතු වියදම් කියන්නේත් අපේ ජංගම වගකීම. ඕක ගෙවිය යුතු කියලා දෙන වෙලාවලුත් තියෙනවා, උපචිත වියදම් කියලා දෙන වෙලාවලුත් තියෙනවා. උපචිත කිව්වත් ගෙවිය යුතු වියදම් කිව්වත් දෙකම ජංගම වගකීම් තමයි. දැන් දීලා තියෙන එකම අපි දාමු ගෙවිය යුතු වියදම් රුපියල් 13000යි. ගෙවිය යුතු වියදම් 13000යි. ඊළඟට ළමයි බැංකු අයිරාව. බැංකු අයිරාව කොහෙටද ළමයි එන්නේ? ජංගම වගකීම් වලට දාගන්න. බැංකු අයිරාව රුපියල් 10000යි. බැංකු අයිරාව 10000යි. ඒකත් ජංගම වගකීම් වලට. ඊට පස්සේ ගැනිලි 5000 තියෙනවා. ඒක ගැනිලි කියන එක කෙලින් පළවෙනි තීරුවට දාලා වරහන් කරගන්න 5000යි. ගැනිලි කියන එක කෙලින් පළවෙනි තීරුවට දාලා වරහන් කරගන්න 5000. අඩු කරන හින්දා තමයි වරහන් කරන්නේ. ඊළඟට ළමයි මේ ගානේ මම සුද්ධලාභය දීලා තියෙනවා. මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය විතරක් හදන හින්දා අපි දැන් ඊට පස්සේ ලොකු ගාන හදද්දී දැන් අපිට සුද්ධලාභය කියන එක දෙන්නේ නැහැ. ඒක අපි ලාභ ගිණුම ගහගෙන හොයාගන්න ඕනේ. හරි මේකේ සුද්ධලාභය දීලා තියෙනවා ළමයි රුපියල් 15000යි. දාගන්න සුද්ධලාභය කියන එකෙන් 15000යි. හරි ළමයි. ඔන්න එතකොට අපි ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට එන ගණන් ටික දාලා ඉවරයි. මොනවා හරි මේකේ ගැටලුවක් තියනවාද ළමයි? එහෙනම් මේ ජංගම නොවන වත්කම් හතර යටින් ඉඳ ගහලා ඒ හතර එකතුව ගන්න දෙවනි තීරුවට 175000යි. දාගන්න 175000.
ඊට පස්සේ ළමයි මේ ජංගම වත්කම් තුන යටින් ගහන එක දෙලින්ම දෙවෙනි තීරුවට යනකම් ගහලා මේ තුනේ එකතුවක් ගන්න දෙවෙනි තීරුවට එතන එනවා 40000යි. දාගන්න. ඊට පස්සේ ළමයි මේ 1.75යි මේ 25යි මේ 40000යි එකතු කරලා යටට ගන්න උත්තරේ 2,40,000යි. ඒකට ඉදි දෙක ගහලා වහලම දාන්න. 2,40,000යි. ඉරි දෙක ගහලා වහලම දාන්න. ඒක කෙලින් ලියන්න ළමයි මුළුවක්කම් කියන. මුළුවක්කම්. මේ 2,40,000 කෙලින් ලියන්න මුළුවක්කම් කියලා. මුළුවක්කම්. ඊට පස්සේ ළමයි මේ ප්‍රාග්ධනයයි ශුද්ධ ලාභයයි දෙක යටින් ඉඳ ගහලා මේ දෙකේ එකතුව ගන්න මෙතෙන්ටම 1,35,000. ඒකටයි මම රූලක් ඉඳ තියන්න කියලා කිව්වේ. 1,35,000 දාන්න. 1,20යි 15,000යි එකතු කරලා දාගන්න. 1,35,000යි. 5,000ට යටින් ඉඳ ගහලා 1,35න් මේ 5,000 අඩු කරලා ගැණිලි 5,000 අඩු කරලා දෙවෙනි තීරුවල දාගන්න 1,30,000යි. 1,30,000යි. 1,35න් ගැණිලි 5,000 අඩු කරලා තමයි දැම්මේ. ඊට පස්සේ මේ බැංකු ණයයි උකස් ණයයි දෙකට යටිනුත් ඉඳ ගහලා මේ දෙක එකතුවක් ගන්න දෙවෙනි තීරුවට 80,000යි. ඊට පස්සේ මේ තුනට යටිනුත් කෙලින්ම ඉඳ ගහලා දෙවෙනි තීරුවට යනකම් මේ තුනේ එකතුවක් ගන්න 30,000යි. 30,000යි. ඊට පස්සේ ළමයි මෙතන 1,30යි මෙතන 80යි මෙතන 30යි එකතු කරලා ගන්න එක යටට උත්තරේ 2,40,000යි. ඒක ඉරි දෙක ගහලා වහලම දාන්න. 2,40,000යි. ඒක ඉරි දෙක ගහලා වහලම දාන්න. ඒ 2,40,000 කෙලින් ලියන්න මුළු හිමිකම් හා වගකීම් කියලා. මුළු හිමිකම් හා වගකීම් කියලා ලියන්න මේ 2,40,000 කෙලින්. හරි. එතකොට ළමයි අපිට එන මුළු වක්කම් එකේ එකතුවයි. ඒ කියන්නේ මෙන්න මෙතන එකතුවයි. මේ මුළු හිමිකම් හා වගකීම් එකේ එකතුවයි එකින් එකට සමාන නම් ඔයාලගේ ගාන ළමයි නිවැරදි. ඔයාලගේ ගාන හරියි. ඒ දෙක සමාන කරගත්තා කියන්නේ ඉතින් ගොඩ තමයි. හරි. දැන් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මොනවා හරි ගැටලුවක් තියනවාද ළමයි කාට හරි තියනවා නම් අහන්න බලන්න.